ආයුබෝවන්. ඔන්න ටීචර් අදත් ආවා ලස්සන කතන්දරයක් අරගෙන. ඔන්න පුතේ, සීතල සුළඟහමන හැන්දෑවක වනාන්තරයේ ලොකුම රතු බිම්මල් නිවස ඇතුලේ ලේන් පැටියා කාර්යබහුල වෙලා හිටියා. එයා තමන්ගේ පුංචි රෙදි ටික හොදලා ගේ ඇතුලේ වැලක වනමින් හිටියේ හරිම සන්තෝෂෙන්. මේ සියලු වැඩ කරද්දිත් එයාට හිතට දැනුනේ පුංචි හිස් බවක්. අද රැයට හොඳටම හිම වැටෙයි. ලේන් පැටියා තමන්ටම කියාගත්තා. හැබැයි මේ සීතලට තනියම ඉන්න එක නම් හරිම දුකයි. එතකොටම එයාට ඇහුණ පුංචි සද්දයක්. චොප් චොප්. බැලිනම් සීතලට ගැහි ගැහි හිටපු පුංචි නිල් පාට කුරුළු පැටියෙක් බිම්මල් ගෙදර දොරකඩ වැටිලා ඉන්නවා. එයාගේ පිහාටු සීතලට හැලිලා ඇස් පියවී තිබුණා. ලේන් පැටියා වහාම ගිහින් මේ පුංචි කුරුල්ලව Tamanගේ අත් දෙකෙන් උණුසුම් කරලා පරිස්සමින් ගේ ඇතුළට ගත්තා. ලේන් පැටියා කුරුළු පැටියව ගිනි මැලේ ළඟ තියලා පුංචි තේ කෝප්පයකට උණුසුම් මී පැණි ටිකක් වත් කළා. ටික වේලාවකින් කුරුළු පැටියා ඇස් ඇරලා ලේන් පැටියා දිහා බලාගෙන Tamanට පුළුවන් විදියට ලස්සන සින්දුවක් කිව්වා. ඒ වෙලාවේ ලේන් පැටියට දැනුනේ පුදුමාකාර සතුටක්. එයාට තනිකමක් දැනුනේ නැහැ. එදා රෑ බිම්මල් නිවස ඇතුලේ තිබුණේ පුදුමාකාර නිහඬ බවක් සහ ආදරණීය සතුටක්. දන්නවද පුතේ? අනුන්ට උදව් කරන හදවතක සැබෑ සතුට සහ උණුසුම කිසිදාක අඩු වෙන්නේ නැහැ. එහෙනම් ටීචර් එන්නම් ලස්සන කතන්දරයක් අරගෙන. ඔයාලා හැමෝටම තෙරුවන් සරණයි.